කාර් එක මේ ස්පීකර් එක. ස්පීකර් එකක්ද? අඩෝ. ඒ කියන්නේ සද්ද වැඩි කියලා යන ගමන් ගලවලා ගාලා ස්පීකර් එක බම්බුව. දන්නේ නැහැ. කාසියකුත් තියෙනවා ඒකේ. පොරණයි මේ. කියලා. මාළු ටිකක් දැන් ගිලා ගියා. අර ඉබ්බෙක් කර. ඔව්. මතන ඉන්න ඉබ්බෙක් කර. ඕබා. ඒ නේ. ඉබ්බයි බාරියට දැක්ක. ඉංගන්නේ කැඳල විසි කරපු එකක්ද බදු. ඒ තරම් පරණ. තහුන්නේ බං මේ ටිකේ. නෑ මොකවත් නැද්ද? එහා පැත්තට දාලා වර. අනිත් පැත්ත තියෙනවා බඩු තියෙනවා. මොකද්ද? එන්නේ යන්නේ. පරාලේ නැද්ද කොහෙද? එන ගන්න තියෙනවා. ඔය හැටි දාන්න. නතරන් දාහ බලන්න. අර හයිට. අල්ලගෙන අයියේ. බලවනික මාදී. ආජුට්. ඔත් මොලේ කාර්යයක් තියෙනවා. මේකේ මේ කාසි හම්බුන්නේ නැහනේ. මේකට කාසි දාන්න නැද්ද කොහෙද? මේකට කාසි දාන්නේ නැහැ මේක මේ. ප්‍රාර්ථනා ඉෂ්ට කරන තැනක් නෙමෙයිද කොහෙද? කෑම විතරයි දාන්නේ. මේකේ ඉන්න මාළුන්ට මුකුත් කරන්න බැයිද කොහෙද? මෙහෙම සින්නක් තමයි තියෙන්නේ. පගා ගන්න නැති මාළු. මක්කරියා. මේ හරිය මාළුන්ගේ ටවුන් යන්න නැතුව ඇති. මේ ආවා. වතුරේ මොකේ බරද බං? මේ කඹේ බරද කොහෙද බං තේරෙන්නේ? නෑ නේද? කඹේ ටික බරයි නේ ඒක. තියනවද මන්ද මොකක් කරලා? නෑනේ. නෑ. මන් දාලා බලන්නද වාසනාවන්ත ලෙස. අද ටින්ටස් යන්නේ තියෙන්නේ. ගඳයි බං වතුර. කවන්නේ අපි දෙපාරක් නම්. කෙඩි ඉන්නේ කේලිකේ. එතනද බං. මේ ඔව්. මොකක්හරි ලොකු අයිටම් එකක් තියෙන්නේ බං. කෑලි මේකට කැඩි එනවා. මට කෙලියා නේද? ගැට දෙයියා. කෙලියා නේද තරුණ කැල? මේ මොකද්ද බං මේ තියෙන්නේ මේ යම රජුගේ ඔටුන්න වගේ? අර වතුර ටික ඇඟේ. ආයෙ නාන්නේ. මේක නම් මට අභිරහසක් ඈ. කර දිනනවා. කැලි කැඩි එන්න තරම් මොකක්ද කියහකො තියෙන්නේ? සතවර්ෂ ගානක් තිස්සේ තියෙන යකඩයක් වෙන්නදී. මේකද ඔයාගේ ඕක නෙවෙයිනේ කැඩි ආවේ. මොයේ මොන මකුලක්ද? යට ගහනවා බා.